ආයිබෝවන් හැමෝටම මම ෂෙනාල්. අද මම ඔයාලව අරගෙන යන්නේ හීනයක් වගේ ලස්සන ගමනක්. අපි ගමන පටන් ගන්නේ හපුතලේ ඉඳලා. අපේ ඉලක්කය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5300ක් විතර උඩින් පිහිටා ඇති ලංකාවේ තියෙන සුන්දරම ඉසව්වක් හොයාගෙන යන එක. ඇත්තටම කිව්වොත් මේ ගමන හිතන තරම් ලේසි නැහැ. පාරවල් වල තියෙන වංගු සීතල මීදුම අපිට ලොකු අභියෝගයක්. හැබැයි මේ දෙපැත්තේ පිනෙන තේවතු යායවල් වල සුන්දරත්වයත් එක්ක යනකොට දැනෙන කිසිම අමාරුවක් අපිට දැනෙන්නේ නැහැ. එන්න අපි යමු ඉදල්ගස් හින්නේ මීදුම අස්සේ තියෙන ඒ අපූර්ව සුන්දරත්වයේ අත්විඳින්න. හරිද බලමු පාර. හරියටම හරි. ඉදල්ගස් හින්න කියන්නේ ලංකාවේ තියෙන සොඳුරුම ඉසව්වක්. මීදුමෙන් වැසුණු තේවතු මැදින් දිවෙන වංගු සහිත පාරවල් වල බයික් එකෙන් යන එක ඕනෑම රයිඩර් කෙනෙක්ගේ හීනයක්. මේ වීඩියෝ එකෙන් මම ඔයාලව අරගෙන යන්නේ ඉදල්ගස් හින්න දුම්රිය ස්ථානයේ දක්වා යන ඒ ලස්සන සහ නිදහස් ගමනටයි. ජීවිතය කියන්නේ ගමනක් නම් ඒ ගමන මේ වගේ ලස්සන පාරක මීදුම මැද්දෙන් යන්න ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද. දෙපැත්තෙන්ම පෙනෙන නිල් පාට කඳු පන්ති, සුවඳ හමන තේ වතු යායවල්, තවමත් මැකී නොගිය මීදුම, මේ හැම දෙයක්ම මැද්දෙන් බයික් එකේ යන එක ඇත්තටම වෙනමම අත්දැකීමක්. වතුරයක් අරන් එන්න. වතුර දිනවනේ යම් බෝතල් දෙන්නක බෝතල් දෙකක් පොඩි ඒවා පොඩි දෙකක් දෙන්නෝ මේකද 100ක් ඒක පිළි දෙමෙක් ආමන එකක් දෙන්නකෝ ඒ කීයද 100 කෝල්ඩ් මේ නෑ කන්නේ අට කෝල්ඩ් මේ සීතලයි මේ සීතලින්ද මේක සීතලයි. සමහර ගමන් තියෙනවා ගොඩක් වෙහෙස කරයි. හැබැයි ඒ ගමන අවසානයේ ලැබෙන දර්ශනය ඒ හැම මහන්සියකටම වටිනවා. හරි අද්ද මොයිට. පැය ගණනාවක වෙහෙස කර ගමනක්. වංගු සහ සීතලත් එක්ක කරපු ලොකු සටනක අවසානය තමයි මේ. බලන්න මීදුමින් හැංගිලා තිබුණ ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය දැන් මගේ ඇස් ඉස්සරහා. ඉදල්ගස් හින්න. ඇත්තටම මේක අපි ජීවත් වෙන ලෝකයට වඩා වෙනස්ම ලෝකයක්. එක පැත්තකින් ඌවනිම්නය, අනෙක් පැත්තකින් සබරගමුව නිම්නය. මේ දෙකම මීදුමෙන් වැහිලා යද්දි දැනෙන ඒ හැඟීම වචනවලට පෙරලන්න බෑ. මුළු ගමනේම මහන්සිය එක මොහොතකින් නිවිලා ගියා. මේ නිශ්ශබ්දතාවය, මේ සීතල, මේක ඇත්තටම වෙනමම ලෝකයක්.